පේලගින් ලිය කියවිලි ටික ගේනකල් මගේ මේසෙන් වාඩි වෙලා ඉන්නකෝ. පිටත් නම ලියන්න. හෙලෝ රාස් ව්‍යාපෘතියකට සමාගික යුරෝප රන්ති. යාවේ ක්ලවුඩ් කම්පැනි එක ප්‍රසිද්ධ කෙනෙක්. ඉන්ටර්නෙට් දේවතාවියක්. සවාකි බෙන එන්න වාඩි වෙන්න. අපිට කතා කළේ හරිම කැත විදි. අනේ නෑ ඔය විදිහට තමයි සාමාන්‍ය හිව්ග කතා කරන්නේ. ඔයාලව ගණන් ගන්න එපා. එයාට සාමාන්‍ය දැනීමක් ඇත්තෙම නෑ. සාමාන්‍ය දැනීම? ඔයා ඔය කියන්නේ සාමාන්‍ය මිනිස්සුන්ට තියෙන දැනීමනේ? අනේ ඒක නෙමෙයි. පොඩකින්නකෝ. පොඩකින්න. අනිත් දවල් කෑමට අපි හැමෝම හම්බෙමුකෝ. එදාට සාකච්ඡා කරමු. එන්නකෝ මම ඔයාලට දෙවෙනි කාර්යය වාර්තා පෙන්නන්නම්. එන්න. ඇත්තටම යාලා දාපු එක හරිම ලොකු දෙයක්. තමයි. මිස් සවාති. ඇයි? ඔය ඇඳුම වෙනුවට මේ වැඳලා බලන්න. ඔයාගේ මූණට මේවා හොඳට ගැලපෙයි. ඇඳලා බලන්නකෝ. දවසක් ඇතුළත ආයෙත් ඔයාට කතා කරන්න තරම් අර ෆුජිකාව නෝනා ඔයාට පුදුම කැමැත්තක් නේ තියෙන්නේ. එක වගේ කුරුල්ලෝ එකටමලු නෙපියාඹන්නේ නේද? ඔයා කිව්වොත් ඉතින් කොට කැඩිච්ච කතාවක්ම තමයි. රස්සාවේ කොන්ත්‍රාත්තුව මෙතන තියෙනවා. අත්සන් කරන්න. ගමන් වියදම් වලට අමතරව අපි දවසකට ඔයාට යෙන් 5000ක් ගෙවනවා. වැඩේ සාර්ථක වුණොත් ලක්ෂ 15ක් දෙනවා. ඔයාට පැවරෙන වැඩේ තමයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයෙන් අම්මගෙන අපිට එකඟ කරවගන්න එක. මාස 2ක් වැඩ කරන්න පුළුවන්ද? මාස 2කට මෙච්චර? වටින ඇඳුනුත් ඇඳන් ඔයා වගේම කට්ටියත් එක්ක කියෝ ඉන්නයි තියෙන්නේ. නිකම්ම වගේ ලක්ෂ 15ක් අතට එනවා. අසහිනාගේ තමයි සේරම අදහස්. ඔව්. හොඳට ගෙව්ව තරමට වැඩෙත් කෙරෙයිනේ. හොඳට කරන්න. මට එක ඉල්ලීමක් කරන්න පුළුවන්ද? ඔව් කියන්න. මෙහෙ වැඩ කරන අයට මං ගැන ඇත්ත කියන්න බැරි වෙයිද? එයාලා හිතන් ඉන්නේ මං හරි ලොක්කෙක් කියලා. සමහරු මට දේවතාවිය කියලා කිව්වා.